කනවද මේකෙන්? හරිම රසයි. මේව තමයි සයිබර් ආයාවේ තියෙන රසම අලපෙති. කාලා බලමුද? යනව යන්න. ඒ පාර දැන් මොකටද ආවේ? මෙතනින් අරන් යන්නකෝ. පැත්තකට වෙනවා. ඒක වෙන්නේ ඉක්මනට යාම අල්ලගන්න. ඔයා හොඳින්ද? Shadow, හරිද? යා! යා! යේ නියමයි! මෙහෙයුම සාර්ථකයි! නියම වැඩක් Shadow. ඕ මටත් දැන් ඇත්තටම එපා වෙලා තියෙන්නේ. අය කවද මිෂන් එකකට යන්න පුළුවන් වේද මන්දා? අයියෝ මොකද මේ වෙලා තියෙන්නේ? මොකද මේ පාර මේ අවුල? එයා දැන් එළියේ. මීට කලින් මං ඔයාව මෙහෙදි දැකලා නෑනේ. ඉන්න. ඔයා ඉන්නේ මාතවල බේස් එකේ නේද? නැහැ. සුබු දැසනක් චිකෝ සර්. අද මොකක් හරි මිෂන් එකක් එහෙම තියනවද? නෑ. මොකද ඔයා ඔය කරන්නේ? මේක ගේම් එකක් නෙවෙයිනේ. ඔව් ඔව් මම මේ දැන් රිවිෂන් ටිකක් කරනවා. මොකද විභාගෙත් අත ළඟනේ. විභාගේ ෆේල් වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඔයා කියන්නේ ඔය ඇත්තමද? මං ඔයා පාඩම් කරනවා දැකලා නැහෙනේ. ඔව් ඒක ඇත්ත. ඔයත් එක්ක ඉද්දි මං කොහොමද ගේම් එක ගහන්නේ? වික්ටර්, ඔයා දන්නවද අලීෂා ඉන්නේ කොහෙද කියලා? මං කොහොමද දන්නේ?
අංකල් ඔයා මොනවද මෙතන කරන්නේ? අනේ එහෙම මුකුත් නැහැ. මං ඔයාගේ මොනවා හංගන්නද? හංගන්න? එතකොට ඒජන්ට් කාර්යයි අලීෂායි මෙතන මොනවද කරන්නේ? එයාලද? එයාලා මේ පන්ති පටන් ගන්න යන්නේ. යන්න ඉක්මනට යන්න. පාඩම් මගේ අරගන්න එපා. ඇති යාන්තා. ඔයාලා දන්නවද ළමයිනේ? ඒක කරන්න බැරි හුඟක් අමාරු වැඩක් කියලා. හැබැයි ඒක තමයි වතුර කපන්න තියෙන හොඳම ක්‍රමය. කියන්න චිකු සර්. ඇත්තටම මේකයි මෝනා ටීචර්. මම මේ අලීෂාව එක්කන් යන්න ආවේ සංගමේ රැස්වීමකට. අයියෝ හැමදාම ඕකේ රැස්වීම තියනවද? බැලුවොත් ඉතින් රැස්වීමක්. අලීෂා හරි දැන් ඕගොල්ලෝ 50 වෙනි පිටුව පෙරලා ගන්න. ටීචර් වොෂ්රූම් ගිහින් එන්නද? ඉක්මනට එනවා. දැන් මොකද කරන්නේ? අලුත් වර්ධනයක් ඇති වෙලා ජෙනරල් අපි දෙන්නව දැනුවත් කරන්න බලන් ඉන්නවා. ඒ නිසා මටයි ඒජන්ට් බකට්ටයි දැන් යන්න වෙනවා. අලිෂා අලි ගැන හොඳ අවධානයෙන් ඉන්න. එයාට මුකුත් කියන්න එපා. මං කැමති නෑ එයා ප්‍රශ්න දාගන්නවට. ඔයා දන්නවනේ එයාගේ හැටි. ඉක්මනට කලබල වෙනවා. මං එහෙම ලේසියෙන් කලබල වෙන්නේ නෑ. ෂැඩෝ අපි මේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. අයියෝ මව බ්ලොක් කරලානේ. මම දන්නවා. එයා දන්නවද වෙච්ච දේ? පුදුම වැඩක් නේ ඕනේ. ඕ එයා ඒක එහෙනම් තියාගෙන ඉන්නේ එතන. ඒත් මං කොහොමද ඒක ගන්නෙ? අලීෂා ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවද? අලීෂා ඔහොම නවතින්න. අලීෂා ඔයාගේ කොණ්ඩේ ඇත්තටම හරිම ලස්සනයි. එහෙම බෑ. එතකොට අපි මොකද කරන්නේ? ෂැඩෝ මගේ චොක්ලට් එක ආපහු දෙන්න. අලීෂා ඒව අල්ලගන්න. ඔහොම ඉන්නවා. ඔයාට මම මං ඔයාට කිව්වා. නියමයි ෂැඩෝ. අපි ආරක්ෂිත මාර්ගයක් හොයාගන්න ඕනේ. අලි ඔයා මොකද මෙතන කරන්නේ? ඔයාට මේ ඇකඩමියකට එන්න 19ක් තියෙනව නේද? මේකයි ඇත්තටම මොකද්ද? මූන් එහෙම දෙයක් නෑ. කණෙන් ඇතුළට එන්න නේද හදන්නේ? එහෙම නෑ. මූන් ඔයා කොහෙද? අලි ඔයාට ආයෙමත් ඇකඩමියකට ඇතුල් වෙන්න අවසර තියෙනවද? යාළුවනේ ඔයාලද මොකක් හරි අමුතු දෙයක් දැක්කද? නෑ. මොකද මට ආරංචි වුණා ජෙනරේටර් උපදේශකවරු මුණ ගැහෙන්න ඕනේ කියලා. මොකක් හරි වැදගත් දෙයක් වෙනවා වගේ. මටත් ඒක නම් හිතුණා. මොකද ඒජන්ට් ලියන අද තියෙන ක්ලාස් එක කැන්සල් කරා. ඉතින් මොකද්ද ඒකට තියෙන සම්බන්ධය? සමහර විට ඒකට අයිරිස් එක සම්බන්ධද දන්නේ? ඒ වැදගත් දේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නැද්ද? ඕන. ඒත් ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒත් මට ඒක දැනගන්න ඕනේ. අපි අහුනොත් මොකද කරන්නේ? ඉක්මන් කරන්න. ඉන්න.
ජෙනරල් දැන් පැය කීපයකට කලින් අර ඩොස් මාතාවල රැඳුම් කුටියෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. එයා තමයි අපිට ඌනෝගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න මූලාශ්‍රය වුණේ. එයාගෙන් අපිට ඌනෝ ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් වුණා. ඒජන්ට් රිස්වින්ගේ බුද්ධි තොරතුරු වලට අනුව ඇය දැන් උතුරු සයිබර් ආයාව දෙසටයි පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ස්ථානය ගැන ඔයාලා සෙවීමක් සිදු කරන්න. තේරුණාද? එයා ආපහු සැරයක් ඌනොත් එක්ක සම්බන්ධ වෙන්න කලින් අපි කොහොම හරි ආව අල්ල ගන්න ඕන. සමා වෙන්න ජෙනරල්. එයාව නවත්ත ගන්න බැරි වෙච්ච එකට. ඔය ආපහු රාජකාරියට එන්න කලින් සම්පූර්ණ සුවය ලැබලා ඉන්නේ කියලා අපිට සහතිකයක් වෙන්න ඕන. අද මෙහෙයුමට මට සහභාගී වෙන්න දෙන්න. මගෙන් වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න මට අවස්ථාවක් දෙන්න. මං එයාලට සාර්ථක වෙන්න දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. හරි. ඒජන්ට් කාර්ය අද රිස්වින් ඔයාගේ දැනගනි. මතක තියාගන්න. ඩොස් තමයි දැන් අපිට ඌනෝට ලං වෙන්න තියෙන එකම යතුර. ඔයාලා කිසි කෙනෙක් අසමත් වෙන්න බෑ. දැම්ම ක්‍රියාත්මක වෙන්න. යමු. ඔයා ඔය ඇත්තටමද කියන්නේ? ඇයි මේ? අපි දැන් එයාව හොයාගන්න ඕනේ. ඒත් ඒක අපේ මිෂන් එකක් නෙමෙයිනේ. අපිට එයාට එහෙම ලේසියෙන් පැනලා යන්න දෙන්න බැහැනේ. එයා අයමත් සැරයක් කූණෝ ළඟට ගියොත් එහෙම එයා තවත් ශක්තිමත් වෙයි. කොහොම හරි මට මේ මිෂන් එක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් මට ආයෙත් ඇකඩමියකට එන්න පුළුවන් වෙයි. ඒත් මේක භයානක මිෂන් එකක්. මේ මිෂන් එක අපි කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අයියෝ ඔයාලා බය වෙන්න එපා. මං ගාවනේ අයිරිස් එක තියන්නේ. ඒකේ ඕවර්රයිඩ් මෝඩ් එකෙන් මට යාව කලින් වගේ පරාද කරලා දාන්න පුළුවන්. ඒක මන් දන්නේ නෑ අලි. උපදේශකයෝ දැනගත්තොත් අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක ඔයාලගේ තීරණයක්. මට පුළුවන් තනියම යන්න. එන්න ෂැඩෝ. එයා මෙතන ඉන්නව ඇති. අපි බෙදලා ගිහිල්ලා හොයලා බලමු. එයා නැවතලත් මේ ගොඩනැගිල්ල උඩ වෙන්න ඇති. ඕකේ ෂැඩෝ. අපිට උඩට යන්න මාර්ගයක් හොයාගන්න වෙනවා. ඔයා ලෑස්තිද? ෂැඩෝ අලි! ඔයා හොඳින්ද? ඔයාලා මගේ පස්සෙන් ආවද? ඔව් ඉතින් මොනවා වුණත් ඔයාට තනියම යන්න දෙන්න බෑනේ. මම නම් මෙහෙට ආවේ ඕවර්රයිඩ් මොඩ් එක බලන්න. ඔය මොනවද කියන්නේ? මොකද? ඉතින් මොකද්ද ප්ලෑන් එක? හරි. අපි උඩට යනකොට හැම තට්ටුවක්ම පරීක්ෂා කරන්න ඕනේ. මට ඉක්මනින් ස්කෑන් කරන්න අයිරිස් එක පාවිච්චි කරන්න පුළුවන්. ලිෆ්ට් එක පාවිච්චි කරන්න එපා. උපදේශකයන් මගහරින්න අපි පඩිපෙළ පාවිච්චි කරමු. මොනවා වුණත් ඒජන්ට් රිෂිනෝ අනිත් අය ඩොස් හොයාගන්න කලින් අපිට ඩොස් හොයාගන්න වෙනවා. තව කොච්චර දුරද? තව එක තට්ටුවක් තියෙනවා. ෂා නියමයි. ඕ මෙතන නියමයිනේ. මෙතෙන්ට කවුරු හරි එනවා. දැන් අපි මොකද කරන්නේ? ඒජන්ට් රිෂින්. අලි ඔයා මොනවද මෙතන කරන්නේ? මම ඩොස් අල්ලගන්න දෝ කරන්න ආවේ. ඔයා දැන් මෙහෙ ඉන්න ඕන නෑ. දැන් මෙතන යන්න ඉක්මනට. ඒජන්ට් රිෂින් ඒත් මම කිව්වහම යන්න අලි. මම කැමති නෑ ඔයා මෙතන ඉන්නවට. මං කියන දේ අහන්න. ඔයා මේකට මැදිහත් වෙන්න එපා. ඔය අපරක්කුයි. ඇයිල
මොකද සටන් කරන්නේ නැත්තේ? ඔයා කිව්ව මෙතන ආරක්ෂිතයි කියලා. ඒත් එයාලා හැමෝම මෙතනට ඇවිල්ලා මොනවද කරන්නේ? මං එයාව හොයාගත්තා. ඔයා මොනවද කරන්නේ? මං හිතුවා අපි එකඟතාවයකට ආවා කියලා. නියම වැඩක් ක්‍රිස්ටින්. යටත් වෙන්න. ඔයාට දැන් පැනලා යන්න බෑ. ඇත්ත ඔයාට නම් අපෙන් බේරෙන්න බෑ. දුවන්න හිතන්නවත් එපා. දැන්ම යටත් වුණොත් හොඳයි. රිස්වින් මොනවද මේ කරන්නේ? අපි මොකද කරන්නේ? අපි ඉක්මනට උදව් අරගමු. රිස්වින් ඔයා අපිට ඇයි මෙහෙම දෙයක් කළේ? අලි ඇයි ඒ ජෙනරේෂන් අපිට මෙහෙම දෙයක් කළේ? ඇති අලි මේ මොකද? ඇයි මේ?